අද කියලා දෙනවා ජල රෝධයෙන් ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍රයට හැදෙන්න පුළුවන් ඔක්කොම ප්‍රශ්න ටික. මේ තියෙන්නේ ජල රෝධය. ඒකට අපි මේක ගොඩක් වෙලාවට සමහර වෙලාවට වැඩිහිටියෝ මේක දන්නේ නැහැ. අපේ දරුවෝ දන්නවා අපේ පරිසරයේ විෂයයේදී ප්‍රාථමික අධ්‍යාපනයේ පරිසර විෂයයේදී ජලය කියන තේමාවක් තියෙනවා. මේ ජලය කියන තේමාවට අදාළව 3 4 5 ශ්‍රේණි වල දරුවොත් එක්ක අපි කතා බහ කරනකොට මේ තේමාව යටතේ අපිට තියෙන මෙන්න මේ ජල රෝධය හඳුන්වලා දෙන්න. ඒතර මේ ජල රෝධය ප්‍රායෝගික ජීවිතයට සම්බන්ධ වෙන්නේ කොහොමද? මේක සාමාන්‍යයෙන් අපි ජල විදුලිය නිෂ්පාදනය කරන ක්‍රියාකාරීත්වයට මේ ජල රෝධය සම්බන්ධ කරන තමයි අපි කතා වෙන්නේ. අනිත් එක තමයි ජලයත් එක්ක කරන්න පුළුවන් පොඩි ක්‍රියාකාරකම. එතකොට මේකෙන් අහන්න පුළුවන් හොඳින්ම අහන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේ උපකරණය පේපර් එකට දීලා මේ උපකරණය පේපර් එකට රූපයක් විදිහට දාලා අපෙන් අහන්න පුළුවන් මෙම රූපය හඳුන්වන නම කුමක්ද? හරි ওই විදිහට. ඉතින් මේක හඳුනා ගන්න ප්‍රශ්නයක් සකස් කරන්න පුළුවන්. ඒක ඉතින් කොහොමත් ඕන කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් දෙයක්. තව පුළුවන් මේක සාමාන්‍යයෙන් මේ උපකරණය සකස් කරන්න අපි දරුවොත් එක්ක කතා කරන්නේ කෙසෙල් බඩ, එතකොට ඍජු ෆෝම් කැබලි, ඒ වගේම මේ වගේ යෝගට් හැඳි ඉවස දාන ඒවා, ඒ වගේ දේවල් ආශ්‍රයෙන් නිර්මාණය කරනවා කියන එකත් එක්ක තමයි අපි මේක කතා කරන්නේ. එතකොට මේ ඒකත් ප්‍රශ්නයක් විදිහට එන්න පුළුවන්. ඒකත් ප්‍රශ්නයක් විදිහට එන්න පුළුවන්. ඊට අමතරව ඊට වඩා ලස්සන ප්‍රශ්නයක් හදන්න පුළුවන් මේකේ. හොඳ ප්‍රශ්නයක් හදන්න පුළුවන් මේකේ. මොකක්ද දන්නවද? අහන්නට පුළුවන් මෙන්න මේ ජල රෝධය මේකේ කැරගෙන වේගය වැඩි කරන්න පුළුවන් කොහොමද කියලා. ක්‍රම දෙකක් තියෙනවා වැඩි කරන්න පුළුවන්. එක ක්‍රමයක් තමයි අපි මේ සවි කරලා තියෙන පෙති ප්‍රමාණය වැඩි කරන්න පුළුවන්. යෝගට් හැඳි ප්‍රමාණය, මේක නම් යෝගට් හැඳි ප්‍රමාණය, පෙති ප්‍රමාණය වැඩි කරන්න පුළුවන්. පෙති ප්‍රමාණය වැඩි කරාමත් මේක කැරගෙන වේගය වැඩි කර ගන්නට පුළුවන්. තව ක්‍රමයක් තියෙනවා. ඒක තමයි අපි මේකට දැන් කැරගෙන ජල පහරක් ඉහළ ඉඳලා මේකට සපේනවනේ. අන්න ඒ සපේන ජල පහරේ උස වැඩි කරන්නට පුළුවන්. ජල පහරේ උස වැඩි කරන්නට පුළුවන්. ඒ කියන්නේ ජලය සාමාන්‍ය මේ හරිය ඉඳලා මේකට වක් කරනවා නම් කැරකෙන ප්‍රමාණයට වඩා ටිකක් ඉහළින් ඉඳලා මේකට සපයනකොට කැරකෙන ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන් වේගය. මතකයිනේ? ඔන්න ඔය ප්‍රශ්න ඔය කතා කරපු විෂය කරුණු කිහිපෙන් මේකේ ප්‍රශ්න හැදෙන්නට පුළුවන්. හැබැයි ඉතින් වෙනස් ඉදිරියට කරකලා තව ප්‍රශ්න දාන්නත් පුළුවන්. හැබැයි ප්‍රධාන වශයෙන් ඔන්න ඔය ටික තමයි මේ ජල රෝධයෙන් මේ සැරේ ශිෂ්‍යත්ව විභාගයට ප්‍රශ්නයක් ආවත් සකස් වෙන්න පුළුවන්. ඉතින් ඉදිරියේදී විභාග කිට් නිසා මේ වගේ ඔක්කොම දේවල් ටික කියලා දෙනවා. මගේ සිත හතුරු වෙන්නත් එක්ක ලයික් එකකුත් දාගෙන යන්න කට්ටිය. හරිද?